අද මම ඔයාලට කියලා දෙන්නේ ඉලාස්ටික් කලිසමක් කපා ගන්න ආකාරය. සරල ආකාරයක් නේද කියා දෙන්නේ. තියාගෙන වීඩියෝ එකට යන්න. ඉස්සෙල්ලාම අපි කරන්න ඕන මහුම් වාසි අඟල් භාගයක් වගේ තියලා ඔයගේ ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ ඉලාස්ටික් කලිසමේ ගෝල්පිය 100ද බලන්න. මෙතන එකයි කාලක් උඩට පැන්නලා ඉලාස්ටික් කෑල්ලට ස්ටික් කෑල්ල අල්ලන කෑල්ලට අඟල් එකයි කාලක් උඩට පන්නලා මෙතන තියලා ගෝල්පිය මාක් කරන්න. ගෝල්පිය සාමාන්‍යයෙන් එයාගේ උස තියෙන්නේ 14යි මාරයි. 15 භාගය. 15 භාගය උතන් තිබ්බා. ගෝල්පිය 8ක් තියෙනවා. 8 එතන මාක් කරා. මම වාසිත් එක්ක අඟල් කාලක් විතර මම වාසි පල්ලෙට තියෙනවා. මෙතන ඇතුළට නවන පටියේ 1.3 කාලක් විතර නොයි තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් හිතෙන ප්‍රමාණයක් ගැටලුවක් නැහැ. අය උස වැඩි කරගන්න ඕනොත් ඇතුළට නවල ගන්න කෑයි. ඊට පස්සේ සීට් එක තියෙන්නේ සීට් එක 32යි. සීට් එක 32ක් වුණාම 32 හතරට බෙදුවාම 8යි. අපිට අත මෙතන තිබ්බාම අත එතන තිබ්බාම මහුම් වාසි 3 කාලක් එකතු කරගන්න. 3 කාලක් තිබුණා නැති. 3 කාලක් අඟලක් එකතු කරලා ගැටලුවක් නැහැ. 3 කාලක් තමයි සාමාන්‍යයෙන් ගන්න. 3 කාලක් එකතු කරාම 8යි 3 කාලක් වෙනවා. ඊට පස්සේ දැන් මෙතන මාර්ක් එකක් දාගත්තා. ඊට මෙතන සාමාන්‍ය ෂීට් එකේ එකයි එතන පන්නනවා. හාෆ් ෂීට් එක එතන පන්නනවා. එකයි කාලක් විතර පන්නනවා. පොඩි එකක් තියෙන එකයි කාලක් වෙනවා නැති. එතන මේ ගන්නයි මෙතන 6 කාලයි මේ දෙක අතර 10 මාරයි 10 මාර දෙකට බෙදුවාම 5 කාලක් නැති වෙනවා. ඊට ඒක නිහිතුව 5 කාලක්. ඊට පස්සේ සීට් මේ හෝල්ඩ් එක අරලේ යට වටි ගානේ හෝල්ඩ් එක යන්න ඕනේ. මේකේ තියෙන්නේ 8යි 17ක් දෙකට බෙදුවාම 8 දෙකට බෙදුවා 4 කාලක් මෙතන තිබ්බා. 4 කාලක් මෙතන. ඊට පස්සේ මේ ප්‍රමාණයම මෙතන තිබ්බා. මෙතන තියන්න මේ ප්‍රමාණයට. ඊට පස්සේ මේ ඉරක් ගන්නවා. මෙන්න ප්‍රමාණය යොදා ගන්නවා. පොඩි හැඩයක් තියන්න ඕන අර මෙතන. අන්න ඔය පොඩි හැඩයක්. මෙතන මේක ඇතුළට හැරෙන්නේ නැති වෙන්න සාමාන්‍යයෙන් මේ දුර එකයි කාලා වගේ තියෙන හින්දා මෙතනත් එකයි කාලක් එකක් කාලක් විතර තියෙන තමයි මෙතනින් මැදින් හැරෙන්නේ. ඊට පස්සේ මේ හරිය ඉඳන් තමයි ගෝල්පිය වදින්නේ. මෙතන නැම්මට පොඩ්ඩක් මේ හරියම වගේ ගෝල්පිය වදිනවා. ඒකින්ද ඉලාස්ටික් කල්ම බොරු ගෝල්පියක් නෙගන්න ස්ලෝ බොරු එකක් නෙගන්න නිකන් පෙන්නන්න ගෝල්පියක් තියෙන කියලා පෙන්නන්න විතරයි එහෙම තියන්නේ. ඊට පස්සේ මේ දෙක මේ මැද තියෙන එක මෙහෙම මාක් කරගත්තා. ඊට පස්සේ මෙතන ඉඳලා
ඉන 22යි ඉන්නේ 22 ඉඳලා 5යි 22 කියන්නේ 5මාර ඉඳලා 4ට බෙදුවම 4ට ඉඳලා මේ වාසිය තියෙන්නේ මෙතන මේ වාසියේ මහුම් වාසිය පොඩ්ඩක් මෙතන තිබ්බා ඊළඟ 3ක් තියෙනවා අඟල් 3 මේ අඟල් මේ තියෙන වාසිය ප්ලීට් වලට අල්ලන්න තියන්න ප්ලීට් වලට අල්ලන්න ඒක බෙදලා තියන්න අඩු වැඩි වුණාට ප්‍රශ්න නැහැ ඒක ප්ලීට් වලට අල්ලලා තියන්න ඉතින් සාමාන්‍ය පාරතරේ පොඩි කල්තමක් ඉඳලා අඟලක් විතර තිබුණා නේද ඊට පස්සේ දැන් මේක කපා ගන්න ඉතින් මෙතන මේ හරියම වගේ පහයි කාලක් විතර සාක්කු කටම වෙන ගන්න පහයි කාලක් විතර ඊට පස්සේ මේක කපා ගන්න. මෙතන පොඩ්ඩක් මේ පොඩ්ඩක් ටික මාර්කේ තියාගත්තා. කපා ගන්න. කට් මාක් කරගන්න ඕනට කට් මාක් කරගෙන ඉලාස්ටික් එකට ඉතින්දා මම වාසිය ඉඳලා අඟල් 2යි කාලක් උස්සන්න ඕනේ. අඟල් 2යි කාලක් උස්සලා මෙතන ඉඳලා ඉන්න 22යි 22 පහයි මාරයි. මාර ඉඳලා 2යි කාලක් මෙහෙට තියන්න. ඉලාස්ටික් එකේ ඇදලා ඉලාස්ටික් එක ගහන්න තමයි. ඉතින් මම ඒක දාලා ඊට පස්සේ මෙතනින් මේ ගානි වොන්න එන්ට ඇදගත්තා. ඊට පස්සේ දීර්ඝ තියෙනවා ඊට පස්සේ ඉතින් දෙකයි කාලක් ඉතින් එකයි කාලක් පන්න. එකයි තුන් කාලක් විතර පන්නනවා. එකයි තුන් කාලක් ඉතින්ට පන්නලා හාෆ් චිට් එක අරගෙන තියෙනවා නම් හාෆ් චිට් එක ප්‍රමාණයට මේ දෙක බෙදලා ගන්න. නැත්තම් සාමාන්‍ය සරල එකක් ඉඳන් මේක පොඩි කලිසමක් ඉඳලා ඉලාස්ටික් කරලා තියෙනවා. ඒක ගැඹුරක් නෑ. හාෆ් චිට් එක ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ ගාන්න කලිසමක් ගන්න ටයිට් එකට මහනවා නම් හාෆ් චිට් එක අනිවාර්යෙන් ගන්න ඕනේ. අරගෙන ඒක දෙකට බෙදලා මෙතනදලා මේ වාසිය මෙතනදලා මේකයි දෙකකට බලලා ඉදිරිය බලලා ගන්න. ඊට කපා ගන්න. මේ වගේ පොඩි වාසියක් විඤ්ඤා වැඩි කරගන්න ලොකු කරගන්න නම් මේ වගේ පොඩි වාසියක් කොහොමද තියෙන්නේ? කපා ගන්න. පොඩ්ඩක් මෙතන ආච්චරන්න මෙතන ප්‍රමාණය 7යි කාලයිනේ. ඒ 7යි කාල මෙතන තියන්න. නැත්තම් උස කොට යනවා බලන්න.
හිතේ කාලා හරියට මෙතෙන්ට ගියාගෙන හිතේ කාලෙන් තමයි හොයන්නේ. පොඩ්ඩක් මේ හැදී ඇතුළට ගත්තර කමක් නෑ ගැටලුවක්. ඊපස්සේ තිබ්බා. මොකද හිතන වාසිය මාක් කරගෙන තිබුණේම මේ ආකාරයට මෙතන මේ ප්ලීට් එකයි මේ ප්ලීට් එකයි ඔන්න වදින්න. එදින මෙතන ඉස්සල කියා දෙලා තියෙන ඉස්සල වීඩියෝ එකේ මේ මහන ආකාරය මේ සරල ආකාරයකට කියා දුන්නේ මේක ඕනම කෙනෙකුට අහගන්න පුළුවන් වෙන ආකාරයක් තමයි කියා දෙන්නේ. යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, මේක තානි කටිය දැනගන්න. මට සහයෝගයක් වශයෙන්. ඉතින් යාළුවනේ සරල ආකාරයකට තමයි මම මේක කියා දීලා තියෙන්නේ. ඕනම කෙනෙකුට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නැවත වීඩියෝ එකක් ඔයාලට දෙන්න ඕන නම් ඔයාලා වෙන ආකාරයකට ඔයාලා මොකද්ද කපා ගන්න ඕන ෂර්ට් එකක් කලින් නැද්ද මොන වගේ ෂර්ට් එකක්ද ඔයාලට ඕන වීඩියෝ එකක් කියන්න මම වීඩියෝ එකක් ගෙන එන්න. ඉතින් යාළුවනේ නැවත හමු වෙමු.